අද අපි කතා කරමු ඔයගොල්ලොන්ගේ 8 රචනා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනාවල තුන්වෙනි එක. හරිද? හරිද? ඕක චුට්ටක් බලන්න ප්‍රශ්න පත්‍රයේ විනාඩියක් බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. right. now ඔයගොල්ලෝ ප්‍රශ්නේ කියවන්න නැති ප්‍රශ්න අංක 3 ව්‍යුහගත රචනා හරිද ළමයි? ව්‍යුහගත රචනාවල ප්‍රශ්න අංක 3 යඩිය බලන්න තුන්වෙනි ප්‍රශ්නේ. මෙහෙමයි කියන්නේ වාහනයක් 40 ms ඍණයක තප්පරයට මීටර 40ක නියත වේගයෙන් ගමන් කරන විට රියදුරා මීටර 100ක දුරින් පාර හරහා යන මගියෙකු දකි. මම ඕක රූපසරණ අඳින මෙහෙම. දැන් එහෙම වාහනයක් තියෙනවා. right? ඊට පස්සේ රියදුරෙක් දකින්නවා මේ විදිහට මීටර 100ක් දුරදී. ඔන්න දැන් මම මෙතන මීටර 100ක්. අලුත් දෙයක් දකින්න. හරිද? රියදුරෙක් ඉන්නවා. ඒ රියදුරා මීටර 100ක් ඩිස්ටන්ස් එක තියෙද්දි දකින්න. ඔන්න ඔය කතාව කියන්නේ. හරි? පාර හරහා යන මගියෙකු දකි. දැන් මෙතන පාර හරහා යන මගියෙකු දකින්නේ. පාර හරහා කොස් කරන්නේ. වාහනය යන අතරේ පාර හරහා මේ මිනිස්සෙක් යනවා. ඊළඟට කියනවා මෙහෙම හැප්පීම වළක්වා ගැනීම සඳහා රියදුරා තිරිංග තද කරන විට වාහනයේ ප්‍රවේගය රූපයේ දී ඇති පරිදි වෙනස් වේ. right? එතකොට මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙනවා මෙන්න මෙහෙම. රූපයේ දී ඇති ප්‍රවේගය ms වෙන එක කාලය simple t. මෙතනින් පැයට කිලෝමීටර මේ තප්පරයට මීටර 40ක වේගයෙන් ආවා. ඊට පස්සේ ඒකෙන් යම් තුරක් දැක්ක පළියට පාඩ බ්‍රේක් එක යවුනේ. තප්පර 0.7කට පස්සේ තමයි මෙයා බ්‍රේක් කරන්න පටන් ගන්නේ. තිරිංග දාන්න පටන් ගන්න. එන්න මෙතන එනවා 3.7ක්. ඔන්න කාලය. මෙතන 0.7යි මෙතන 3.7යි කියන මෙතන කාලය තප්පර 3යි. කොහොමයි වැටෙන්නේ? ඔන්න දැන් අපි ඇඳලා තියෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරය. දැන් ඕගොල්ලෝ බලයි ET වලට මේක අවශ්‍යද කියලා. ඔය ET කියලා කියන්නේ ළමයි SFT දැනුමක් තියෙනවනේ අපිට ඇත්තටම ET දැනුමක් එකතු වෙලා තියෙන්නේ කොහමද? භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ඕවත් එකතු වෙලා තියෙනවා ET වලට. right? මේක භෞතික විද්‍යාව කොටසක්. ප්‍රවේග කාල ප්‍රස්ථාරවලින්. නමුත් ඕක ඕගොල්ලෝ හිතයි සමහරවිට SFT ප්‍රශ්නයක් නේද? නමුත් මේක අපි සම්බන්ධ වෙලා තියෙනවා ET වලට. ඔයගොල්ලෝ හොඳට පසුගිය විභාග ප්‍රශ්න බලන්න. අපිට ඔය ET ප්‍රශ්න පත්‍රවල SFT ගණන් එකක් දෙකක් දානවා තමයි. ඒකට SFT ගණන් කියලා කියන්නේ ඉංජිනේරින් වලට වැදගත් වෙන මොනවද? තියරි කොටස් තියෙන කොටස් පාඩම. එන්න අපි කියනවා මේ ඔය අපේ සහාය විෂය විද්‍ය සලකන්නේ ET මේ SFT විෂය. right හිත බලන්න. හරි නේද? අහනවා ප්‍රශ්නයක් වාහනේ නවතින දුර ගණනය කරන්න. වාහනේ නවතින දුර ගණනය කරන්න. විනාඩිය දෙන්න හදන්න උත්සාහ කරන්න.
right. හැදුවද බලන්න ඕගොල්ලෝ. ඕගොල්ලෝ පළවෙනි උත්සාහය කරන්න ඕන ඕගොල්ලෝ හදන එක. දෙවෙනියට මම මේ ගැන පැහැදිලි කර දෙන්න. හරිද? විනාඩියක් තව දෙන්න. right දැන් අපි වැඩේ පටන් ගන්නවා. අපි මේක හදමු. ඔයගොල්ලෝ සෙප්ටි පන්ති ඉගෙනගෙන තියෙනවා. මේක ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ප්‍රවේග කාල ප්‍රස්ථාරවලදී මෙන්න මේ වර්ගඵලයෙන් ලැබෙන්නේ මොකද්ද? ගමන් කළ දුර. එහෙනම් මෙන්න මේ වර්ගඵලය ගණන් කරනකොට සමාන වෙනවා ගමන් කළ දුරට. ඔන්න ඕක තමයි උත්තරේ. අපි පටන් ගමු එහෙනම්. දැන් මෙයා මීටර 100ක් තුලදී මීටර 100ක් දී තමයි දකින්නේ. මීටර 100ක් දැක්කන් පස්සේ එන ඇක්ෂන් එක මෙයා පියදුරා මේ දැන් දැක්ක ගාම එක පාඩ බ්‍රේක් ගහලා නැහැ කියලා පේනවනේ. දැක්කාම බ්‍රේක් ගහලා නැහැ. දැකලා එයාට සංඥාව සඳහා යම් මොකද්ද මම කරන්නේ කියලා මේ තීරණය ගන්න දශම හතක් තප්පර දශම හතක් කියලා කියනවා. ඊට පස්සේ තමයි මෙයා බ්‍රේක් එක ගන්න. මේක තමයි බ්‍රේක් පොයින්ට් එක. මේක තමයි බ්‍රේක් පොයින්ට් එක. හරිද? මේ බ්‍රේක් කරනවා. රයිට්? දැන් මෙයා බ්‍රේක් කරන මේ පොයින්ට් එකේ ඉඳලා. රයිට්? එතන මෙයා බ්‍රේක් කරන්න පටන් ගන්න මෙතෙන්දී. දැන් මෙයා බ්‍රේක් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ පේනදී බ්‍රේක් කිරීම ඕනවා කියලා මෙතන කතා කරමු. දැන් ඇත්තටම දැන් බලමු අපි මෙන්න මේ මීටර 100ක් තුලදී මේ මීටර 100 ස්ටාර්ට් කරලා මීටර 100ට කලින් මේ විදිහට ස්ටාර්ට් එක වෙන්නේ මේ කියන පස්තරේ මීටර 100ට කලින් මේ වාහනේ නතර වෙයි. ඔන්නෝක තමයි අපි බලන්න හදන්නේ. හදලා බලමු. හරි. දැන් එනවා මම මේකේ වර්ගඵලය හොයන්න. ඉතින් අපි ලියනවා මෙහෙම අපි කියනවා ගමන් කළ දුර සමානයි මේ සම්පූර්ණ කොටසෙන් වර්ගඵලය මේ O A B C AB OC නේද? මේක තියෙනවා සමාන්තර පාද දෙක එකතුව දක්වතම මේක A මේක B නම් එහෙනම් A ධන B බෙදීම දෙක සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක මොන කිරීම ලම්බ කුස කියන්නේ මෙන්න මෙයා ලම්බ කුස මේක H කියලා ගත්තා ලම්බ කුස H right ඔන්න දැන් අපි මේ ටික බලගමු මෙයා බලමු එහෙනම් A දුර කියන දරුව 0.7යි ඊට පස්සේ අපි B දුර කියලා කියන්නේ මෙතනින් 3.7ක් මෙතන 3.7ක් එහෙනම් අපි ලියන්න A කියන්නේ B 0.7යි මෙතන තියෙන පුතේ 3.7ක් right බෙදුවා දෙකෙන් ඊළඟට H කියලා කියන්නේ 40යි 3 කරා 40 ඔන්න දැන් හරි පැහැදිලිනේ කොහොමද මේ A වලගය මෙතන තියෙන මෙන්න මේ 0.7 A වලගය ඊළඟට B කියලා දුර කියන සම්පූර්ණ දුර එතකොට මෙන්න මෙතන 0.7යි ඊට මෙතන 0.7යි 0.7 කියන සම්පූර්ණ දිග එහෙනම් අපි 0.7ට එකතු කරනවා 0.7ක් බෙදුවා දෙකෙන් H කියන්නේ දරුවෝ 40යි එතකොට ඔය ට්‍රිපීසියමක වර්ගඵලය ගැනීමේ සූත්‍රය ට්‍රිපීසියම වර්ගඵලය ගැනීමේ සූත්‍රය ඔන්න මම ආයෙත් කියන්නම් සමාන්තර පාද දෙක එකතුව බෙදීම දෙක ගුණ කිරීම ලම්බකුස. එහෙනම් මෙන්න මේක සමාන්තර පාද දෙක. ඔන්න සමාන්තර පාද දෙක. ඒ දෙක එකතුව. එහෙනම් මේක A නම් මේක සම්පූර්ණ දෙක B නම් A ධන B මෙන්න A ධන B බෙදීම දෙක ලම්බකුස කියන්නේ මෙන්න මෙයාට ලම්බකුස නෙදී ලම්බක. මේ සමාන්තර පාද දෙකේ ලම්බකය. ලම්බක H කියලා ගත්තා. මෙන්න උස H. හරිද? දැන් අපි අවසාන උත්තරේ ගමු දැන් මෙතනින්. සුළු කරලා කිරීම දැන් ඔයාලගේ අතේ ඈ පටපට ගාලා සුළු කරමු සතපට ගාලා සුළු කරන්න ඕනේ ඉතින් කැල් එක භාවිත කරන්න කැල් එක අත්‍යවශ්‍යයි ඈ කැල් එක අත්‍යවශ්‍යයි කැල් එක නැතුව නම් ආයි කරන්න ලිස්ට් දෙන්න එපා ඊට 20 වුණාට යනවා විභාගෙදී කීයද ආවේ 88යි මීටර ඔන්න උත්තරේ නම දරුවෝ මීටර 88 මීටර 88 එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ වාහනේ නවතින දුර ගණනය කරන්න මෙන්න හැදුව දරුවෝ වාහනේ ගමන් කළ දුර දැන් නවතින දුර වෙන්නේ දරුවෝ මීටර 88ක් එහෙනම් මගියා දැකලා මීටර 88කදී තමයි මේ මොකද්ද වාහනේ නතර වීම සිද්ධ වෙන්නේ ගමන් කළ දුර සමානයි මීටර 88 එහෙනම් පළවෙනි ප්‍රශ්නේ වල උත්තරය වාහනය මගියාගේ හැපෙයිද ඔබේ පිළිතුරු තහවුරු කරන්න හැපෙයිද නැත හේතුව මීටර 100ට වඩා අඩු දුරකදී රථය නතර වන නිසා. උත්තර ලියන්න මීටර 100ට වඩා අඩු දුරකදී රථය නතර වන නිසා.
මීටර 100ට වඩා අඩු දුරකදී රථය නතර වන නිසා. මීටර 100ට වඩා අඩු දුරකදී රථය නතර වන නිසා. මීටර 100ට වඩා අඩු දුරකදී රථය නතර වන නිසා. right දැන් පැහැදිලිනේ ඒක. එහෙනම් මීටර 100ට වඩා අඩු දුරකදී රථය නතර වෙන නිසා මගියා හැප්පෙන්නේ නැහැ. ඒ කාටත් පැහැදිලි. අපි යමු දැන් C කොටස. ඔන්න දැන් අපේ ඉංජිනේරින් පැත්තේ දේවල් කතා. හරි? දැන් පිටිපිස්සෙ සෙෆ්ටි ගණන් දීලා දැන් ඉංජිනේරින් පැත්ත. හොඳට මතක ගන්න ET පේපරේ මේ වගේ ගණන් තියෙනවා තමයි. හරිද? එහෙම ගණන් නැතුව අපිට මේ ඉංජිනේරින් කරන්න බෑ. හරිද? ඉංජිනේරින් කරන්න නම් පොඩි ගණන් ටිකක් ඕන. මේව පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. SFT විෂය ධාරාවෙන් අපිට ලැබෙන සහාය ET පේපරේදී චෙක් කරලා බලනවා එක ප්‍රශ්නයක් හරි දෙකක් හරි දාලා. ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ අයිඩියා එකේ තියාගන්න. පැහැදිලි නේද? C කොටස. තිරිංග යෙදුව පසු මෝටර රථයක් නවතින දුර නිර්ණය කරන සාධක තුනක් දක්වන්න. තිරිංග අපි තිරිංග පාගන වෙලාවේ මෝටර රථයේ නවතින දුර නිර්ණය කරන සාධක තුනක්. මොකක්ද මේ සඳහා බලපාන සාධක? අපි මේක තිරිංග පාගනවා තිරිංග පැගුවා පස්සේ නවතින දුර රථයේ වේගය. එක. නේනවා රථයේ වේගය. රථයේ වේගය බලපාන පැහැදිලි. පැහැදිලිනේ? රථයේ වේගය පැහැදිලිව බලපාන. හරියට හරි. දෙවෙනි එක. පාර සහ ටයරය අතර ඇති ඝර්ෂණය. පාර සහ ටයරය අතර ඇතිවන ඝර්ෂණය. රථයේ වේගය බලපානවා. පාර සහ ටයරය අතර ඇතිවන ඝර්ෂණය බලපානවා. හරිද? පාරය සහ ටයරය අතර ඇතිවන ඝර්ෂණය. මේ ඝර්ෂණය සඳහා දරුවෝ බලපානවා. හරිද? දැන් පාරේ පෘෂ්ඨය බලපානවා. පාරේ තියෙන පෘෂ්ඨය තියෙනවනේ. රයිට්. පෘෂ්ඨයේ ස්වභාවය. ටයරයේ පෘෂ්ඨයේ ස්වභාවය. රයිට්. ඒක බලපානවා. ඊට පස්සේ රථයේ බර. ඒකට හේතුව තමයි පුතේ මේ ඝර්ෂණය කියන්නේ F සමානයි mu r නේ. mu r. හරිද? මේ mu කියලා කියන්නේ පෘෂ්ඨයේ ස්වභාවය. පාරේ පෘෂ්ඨයයි ටයර් වල පෘෂ්ඨයයි ස්වභාවය mu වලින් තියෙනවා. ඊට පස්සේ R කියලා කියන්නේ අභිලම්බ තෙරම. ඔය අභිලම්බ තෙරම කියන්නේ වාහනේ බර. වාහනේ බර වැඩි නම් මොකද වෙන්නේ? හොඳ ඝර්ෂණයක් ඇති වෙනවා. වාහනේ බර වැඩි කියන ඝර්ෂණය වැඩි. හැබැයි වාහනේ බර වැඩි වෙනකොට අර වාහනයක් වේගෙන් ඇවිල්ලා ඒ වාහනේ මත ඇතිවන ගම්‍යතාව, ඒ කියන ගම්‍යතාවය කියන ජීවන බලය වැඩි. අපි තිරිංග යෙදුවට වාහනේ ශාල බරක් එක්ක එන්නේ. හරිද? තිරිංග මත යොදන බලය ඝර්ෂණ බලයට වඩා වැඩි බරක් කොට වාහනේ මගින් ලැබෙනවා. ඒක බර වැඩි වාහනයක් වේගයෙන් ගිහිල්ලා අපි තිරිංගයක් යෙදුවෙන් පස්සේ නවතින දුර වැඩි. නවතින දුර වැඩි වෙනවා. ඒකට හේතු තියෙනවා. ඉස්සෙල්ලා මේ දෙක ලියාගන්න. හරිද? තව සාධකයක් කියමු රථයේ බර. රථයේ බර. ඒකට කියනවා ගම්‍යතාවය කියන්නේ අපි ඒක කතාව ඔයගොල්ලොත් එක්ක වැඩි කතා වෙන්නේ නැහැ. නමුත් ওই කතාව අපි විද්‍යාත්මක කුලේව අපි කියනවා භෞතික විද්‍යාවේදී කතා කරනවා. ඒකට මේ ස්කන්ධය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ස්කන්ධයක් යම් ස්කන්ධයක් වැඩි ඒක වේගෙන් චලනය කොට යාගේ තියෙනවා බලයක්. හරිද? ගම්‍යතාවය නිසා කියලා කියන්නේ බලය නිර්මාණය. පැහැදිලිද? ඔය ඉංජිනේරින් කියන දෙයට භෞතික විද්‍යාව කියන අත්‍යවශ්‍යයි. හරිද? තිරිංග පද්ධතියේ කාර්යක්ෂමතාව අත්‍යවශ්‍යයි. තිරිංග පද්ධතියේ කාර්යක්ෂමතාව. තිරිංග පද්ධතියේ කාර්යක්ෂමතාව.
තිරිංග පද්ධතියේ තිරිංගයේ දෙන ප්‍රමාණය, හරිද? තිරිංගයේ දෙන බලය, හරිද? කාර්යක්ෂමතාවය කියලා ගන්න අපි තිරිංගයක් කරනකොට ඒක ක්‍රියාත්මක විදිය. ඔච්චර අපි යොදන එකට කොච්චර දෙයක් බලයක් ලැබෙනවද කියන්නේ. ඔන්න ඔය සාධක. රථයේ වේගය බලපානවා, පාර සහ ටයර් අතර දර්ශනයේ බලපානවා, රථයේ බර බලපානවා, තිරිංග පද්ධතියේ කාර්යක්ෂමතාව බලපානවා. මෙන්න මේව ඉංජිනේරිං. මේක භෞතික විද්‍යාව හා සම්බන්ධයි. right then තේරුණාද දරුවනේ? අර අපි ඒතකොට ගාණක් හැදුවා. ඒ ගාණට අදාළව විස්තරයක් ලියුවා. ඊට පස්සේ අපෙන් අහලා තිබ්බ අර තිරිංගයක් දෙන්න තියෙන නේ තිරිංගයේ දීපසු නතර වෙන දුර සාධක මෙන්න මේකට අපි උත්තරයක් දුන්නා. දැන් ඔන්න ඔය වගේ දේවල් එකතු කරගමු. D කොටසට අපි යමු. දැන් එහෙනම් මේක හරි නේද? කාගෙත් අපි හිතනවා ඔක හරි කියලා නේ. හරි. අපි යමු දැන් D කොටස. D කොටස. මෝටර රථ සැලසුම් කිරීම, නිපදවීම සහ ගැටීම අවම කිරීම හා ඉන් නැති වන හානි අවම කිරීම සඳහා නියාමනය කිරීම පිළිබඳ අධ්‍යයනය මෝටර රථ ආරක්ෂාව ලෙස හැඳින්වේ. මෙන්න මේ ප්‍රශ්නේදී දීපු මේ විස්තර ටික මෝටර රථයක ආරක්ෂාව. අන්නේ මෝටර රථයක ආරක්ෂාව කියනකොට ඔක රචනා ප්‍රශ්නයකදී ලියන්න පුළුවන්. මෝටර රථය සැලසුම් කිරීම, නිපදවීම, ගැටීම අවම කිරීම, ඉන් නැති වන හානි අවම කිරීම මෙන්න මේ සාධක අර මෝටර රථයේ ආරක්ෂාව සඳහා පදින ආරක්ෂක පද්ධති සැලසුම් කිරීමේ ක්‍රමවේදය. ඔක ලියන්න පුළුවන් දැන්. මෝටර රථයක ආරක්ෂාව ප්‍රධාන කරුණු දෙකකින් තහවුරු කළ හැකිය. මෝටර රථයක ආරක්ෂාව ප්‍රධාන කරුණු දෙකකින් තහවුරු කරන්න පුළුවන්. අනතුරු සිදුවීමේ අවස්ථාව කිරීම. අනතුරු සිදුවීමේ අවස්ථාව කිරීම. සක්‍රීය ආරක්ෂක පද්ධති. දෙවෙනි එක තියෙන්නේ අනතුරක් සිදුවොත් මගින් සිදුවන තුවාල අවම කිරීම. නිෂ්ක්‍රීය ආරක්ෂණ පද්ධති. අනතුරක් සිදුවොත් මගින් සිදුවන තුවාල අවම කිරීම. හරිම වැදගත් સિદ્ધාන්තයක් මේක. දැන් අපි මෝටර රථයක ආරක්ෂාව ඩිසයින් කරන වෙලාවේ මෙන්න මේ සාධක දෙක තමයි පළමුව ගන්නෙ. අනතුරු සිදුවීමේ අවස්ථාව අවම කිරීම. ඒ කියන්නේ තිරිංග යොදනවා කියලා කියන්නේ අනතුරු සිදුවීමේ අවස්ථාව අවම කිරීම. තිරිංග යොදනවා කියන්නේ ඒක. ඒක සක්‍රීය පද්ධතියක් විදිහට තමයි අපි තිරිංග යොදනවා කියලා කියන්නේ. ඒ අනතුරක් සිදුවොත් මගින් සිදුවන තුවාල අවම කිරීමට මොකක්ද? නිෂ්ක්‍රීය ආරක්ෂක පද්ධතිය භාවිත කරනවා. ඒවට තමයි අපි තියෙන්නේ එයා බෑග්ස්. හරිද? එයා බෑග්ස් භාවිත කිරීම, සීට් බෙල්ට් භාවිත කිරීම. ඒවට අපි කියන්නේ මගින්ට සිදුවන තුවාලාවම කිරීමට තව එකක් වෙනවා බෆර් අපි නිර්මාණය කරන වෙලාවට අපි ඒවා හදන්නේ කොහමද? දැඩිව නෙමෙයි ඒවා වැදුනෙන් පස්සේ ටිකක් අර සුමට වෙන විදිහට. ABS සිස්ටම්. හරි? සක්‍රීය. ඔය අනිවාර්ය ABS සිස්ටම් එක කියන්නේ සක්‍රීය. පැහැදිලිවම ABS සිස්ටම් එක කියන්නේ සක්‍රීය. එහෙනම් අපිට කියනවා මෝටර රථයේ බහුලව භාවිත වන ශක්තිය හා නිෂ්ක්‍රීය ආරක්ෂක පද්ධති දෙක බැගින් සඳහන් කරන්න. එහෙනම් මෝටර රථයක බහුලව භාවිත වන සක්‍රීය සහ නිෂ්ක්‍රීය ආරක්ෂක පද්ධති දෙක බැගින් සඳහන් කරන්න. ලියන්න එක සක්‍රීය ආරක්ෂක පද්ධතිය. සක්‍රීය ආරක්ෂක පද්ධතිය ලියන්න. පළවෙනි එක තමයි සංඥා පද්ධති භාවිත කිරීම. සංඥා පද්ධති භාවිත කිරීම. සංඥා පද්ධති භාවිත කරනවා. අපි පිටිපස්සේ එන වාහනයකට බ්‍රේක් ලයිට් දාලා බ්‍රේක් එක ගැහුවා. සිග්නල් ලයිට් දාන්න. ඒවට සංඥා පද්ධති භාවිත කිරීම. ප්‍රධාන. දෙවෙනි එක තිරිංග පද්ධතිය භාවිත කිරීම. තිරිංග පද්ධතිය භාවිත කිරීම. ඕකට අපි කියනවා සක්‍රීය පද්ධති කියලා කියන්නේ. තිරිංග පද්ධතිය භාවිත කිරීම. සංඥා පද්ධතිය භාවිත කිරීම සහ තිරිංග පද්ධතිය භාවිත කිරීම. පැහැදිලි ළමයින්ට? right. ඊළඟ නිෂ්ක්‍රීය පද්ධති වලදී භාවිත කරන ක්‍රමවේදයක් තමයි රථයක් ඩිසයින් කරන වෙලාවේ රථය නිර්මාණය කරන්නේ අපි රථයක් ගැටුණයින් පස්සේ මොකද්ද වෙන්නේ? මගීන්ට සිදුවන හානිය අවම කරන්න. මගීන්ට සිදුවන හානිය අවම කරන්න දැන් ගමන් කරන අයට මගී මගී දැන් අතුලින් ඉන්න අයනේ මගීන් කියලා කියන්නේ නේද? මගීන්ට සිදුවන හානිය. එකක් තමයි ලියන්න සීට් බෙල්ට් ආසන පටි තව වායු බැලුන ආරක්ෂණ පටි
වායු බැලුන ආරක්ෂිත වීදුරු. ඔව් ආරක්ෂිත වීදුරුත් හරියටම හරි. දැන් ඔයාලා දන්නවද දන්නේ නැහැ. ආරක්ෂිත වීදුරු කියලා කියන දරුවෝ මේ දැන් අපි වාහනවල තියෙන වීදුරු සාමාන්‍ය වීදුරු නෙමෙයි. ඒක හැප්පුණාන් පස්සේ කුඩු වෙලා කෑලි වලට අර කුඩු කුඩු වලට මේ තිබුණු ධාර බවට පත් වෙන්නේ නැහැ. ඒවට ටෙම්ප්ලේට් කරලා කියනවා කියලා කියන්නේ. ඉස්සර ටෙම්ප්ලේට් කිරීමට දැන් කරන්නේ අපි අර පාරදෘශ්‍ය ලේයර් එකක් මේක සෙට් කරන. ඒ කියන්නේ වීදුරු කොටස් දෙකක් එකට ගම් එකක් දාලා අලවලා තියෙන්නේ. එහෙමයි කරලා තියෙන්නේ. එතකොට අපිට මොන හරි දෙයක් අපේ වැදුනහම හැප්පුණේ පස්සේ ඒ වීදුරුවේ වැදිලා කුඩු වෙලා අර තියුණු ධාර ඇති වෙන්නේ නැහැ. එතෙන්දී අර කැපීම් තුවාල වෙන්නේ නැහැ අපිට ওই වීදුරු මගින්. ඒකල් යන ආරක්ෂිත වීදුරු. සක්‍රීය පද්ධති වලට අයිති වෙන දේවල්. පැහැදිලිනේ? එන්න දැන් ඔයාලට මම කතා කරා සක්‍රීය අවස්ථාවට සහ නිෂ්ක්‍රීය අවස්ථාවට පත් වෙනවා හදාගන්න එක. නිෂ්ක්‍රීය අවස්ථාවට පත් වෙනවා මොකද්ද? ඔය ආරක්ෂිත වීදුරු කියන එක. ආරක්ෂිත වීදුරු. විශේෂයෙන්ම ඔය ටෙම්ප්ලේට් කරනවා කියන්නේ ටෙම්ප්ලේට් කිරීම සහ පාරදෘශ්‍ය ගම් එකක් භාවිත කරලා වීදුරු නිෂ්පාදනය කිරීම. ඔන්න ඔය කාරණා දෙක අපි භාවිත කරන නිෂ්ක්‍රීය පද්ධති සම්බන්ධ. දැන් අලුතෙන් එන ට්‍රෙන්ඩ් එක තමයි පාරදෘශ්‍ය ගම් එකක් භාවිත කරලා වීදුරු කොටස් දෙකකට අලවලා වාහන සඳහා වීදුරු භාවිත කිරීම. right. එහෙනම් අද ඉගෙන ගත්ත අපි සක්‍රීය ආරක්ෂණ පද්ධතිය සහ නිෂ්ක්‍රීය ආරක්ෂණ පද්ධතිය කියන්නේ මොකක්ද? ඒක අදහසක් තියෙනවා. ඕවා අපි ඉස්සරහට විභාගෙදී බලාපොරොත්තු වෙනවා. ඒකට මතක තියාගන්න මෙන්න මේවා තමයි ඉස්සරහට කතා කරන්න වෙන්නේ. right ළමයි. එහෙනම් අපි ඔය විභාග රචනාවල තුන්වෙනි කොටස අපි කතා කළේ ඉවරයි. ගැටලු තැන් තියෙනවා නම් අහන්න අවස්ථාවක් තියෙනවා. ඔයගොල්ලෝ මැසේජ් එකක් හරි දාන්න. හරි. එහෙමනම් ළමයි දැන් අද අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරලා අපි ඉදිරි දවස්වලදී ප්‍රශ්න දෙක සාකච්ඡා කරනවා. එහෙනම් හැමෝටම අයබෝවන්.